හරි අපිට අද කතා කරන්න තියෙන අපි ඉස්සෙල්දී කතා කරා first extended third extended සහ fifth extended අපි extended කතා කරලා ඉවරයි. අද තියෙන අපිට මේ impulse වල laws ටික නීති ටික කතා කරන්න. එතකොට මේ නීති හතක් තියෙනවා අපිට. හරිද? මේ නීති හතක් තියෙනවා අපිට කතා කරන්න. අපි ඒ ටික අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද ඒ ටික තමයි අමාරුම. හරිද? කියන්නේ සාමාන්‍ය එක මේ ඉම්පල්ස් කියන එක පැටර්න් එක ගන්න. ඉම්පල්ස් වල first extended third extended fifth extended කියන ඔක්කොටම මේ rules ටික අදාළයි. හරිද? එතකොට මේකේ තියෙනවා impulse laws 7 impulse laws කියලා තමයි මේකට කියන්නේ. impulse වල rules හතක් තියෙනවා. හරිද? ඒ rules හතේ ඔයාලා ලියා ගන්න impulse laws කියලා. first එක ලියා ගන්න essential laws of the structure of impulses. ඒ කියන්නේ impulse එකකට අදාළ අත්‍යවශ්‍ය rules ටික. හරිද? නීති ටික. එතකොට මේක මේ අපි කතා කරන්නේ first එක. ඒ rules හතේ first එක තමයි මේ කතා කරන්නේ. ඒකේ යටතේ තියෙනවා තව rules ටිකක්. ඒ ටික මම කියද්දී දැන් මේක අනිවාර්යෙන් එලියට එව් ගැන ටිකක් හරි දැනගෙන ඉන්න ඕන. මොකද එතකොට අර ඒ කෝණෙන් මාකට් එක දිහා බලන්න පුළුවන් කට්ටිය තමයි මේක වැඩිපුරම ලේසි. හරිද? එතකොට normal එලියට වල තියෙන ටිකම තමයි මේකේ මේ first rule එක. හරිද? එතකොට ඒකේ point වගේ ලියා ගන්න we need to five similar and balanced waves. හරිද? ඉදිරියට කතා කරමු මොකද similar and balanced කියන්නේ. And one of these wave must be extended. ඒ කියන්නේ මේ අනිවාර්යෙන් extended වෙලා තියෙන්න ඕන. එතකොට අපි එලියට් වේව් වල වගේ දන්නවා එහෙම extended වෙන්න කියලා කතාවක් නැහැ. කොහොම හරි impulses පහක් impulse එක තිබ්බම wave පහක් තිබ්බම අපිට impulse එකක් ගන්න පුළුවන්. හැබැයි නියම වලදී අනිවාර්යෙන් එක wave එකක් extend වෙලා තියෙන්න ඕන. එතකොට දැන් අපි මොකද කතා කරේ අපිට අනිවාර්යෙන් ඕන first rule එකේ පළවෙනි point එක අපිට අනිවාර්යෙන් ඕන wave පහක් similar and balanced. එතකොට එක wave එකක් first wave extended හරි third wave extended හරි fifth wave extended හරි වෙලා තියෙන. ඒ කියන්නේ එක wave එක අනිවාර්යෙන් extended වෙලා තියෙන්න ඕන. ඒ තමයි first point එක. ඊට පස්සේ wave 1 3 5 should be in a one direction and wave 2 and 4 should be in the opposite direction. ඒ කියන්නේ මෙහෙම ගත්තා කියමුකෝ. ඔන්න wave පහක්. ඔන්න මේක impulse එකක් අපේ. ඔයාලා පේනවා ඇති මේ wave එක එක පැත්තක්. මේ wave එක තව පැත්තක්. මේ wave එක තව පැත්තක්. නේ? හරිද? ඔයාලට පේනවා ඇති. එතකොට ඒ තුන වෙන පැත්තකට. එතකොට මේ දෙක wave 2 and 4 තව පැත්තකට. අන්න එක තමයි මේ rule එකෙන් කියන්නේ. ඊට පස්සේ wave 2 තුන්වෙනි point එක wave 2 cannot be written all of wave 1. wave 2 cannot return all of wave 1. ඒ කියන්නේ මේ wave 2 එක අපි මේ එලියට කතා කරමු rule ටික තමයි මේක කතා කරන්නේ. හරිද? ඒ rule ඔක්කොම මේකේ එක rule එකක්. ඒකට කතා කරන්නේ නැහැ මේක වෙනස්. හරිද? ඒ කියන්නේ ඉතලා හිතා ගන්න ටිකක් මේක advance කියන්නේ හොඳටම advance. ඒතකොට wave 2 එක මෙන්න මෙහෙම වෙන්න බෑ. wave first එකේ start එක break කරන්න බෑ. ඒක තමයි මේ point එකෙන් කියන්නේ. ඊට පස්සේ ඊළඟ point එක wave 3 must be higher than wave 2 and pass through its begin. ඒ කියන්නේ wave 3 එක අනිවාර්යෙන් wave third එකේ wave first එකේ high එක break කරන්න ඕන. හරිද? wave first එකේ high එක break කරන්න ඕන අනිවාර්යෙන්. ඒක තමයි ඒකෙන් කියන්නේ. ඊට පස්සේ ඊළඟ
point එක wave 4 can be. ඒ කියන්නේ wave ඊළඟ එක තමයි wave 4ට wave 4 wave 4 wave 4 never return all of wave 3. ඒ කියන්නේ මෙන්න මේ wave 4 කවදාවත් මෙන්න මෙහෙම වෙලා හැදෙන්න බෑ. හරිද? ඒක බ්‍රේක් මොකද මේ ස්ටාර්ට් එක බ්‍රේක් කරන නිසා. ඒක ඊළඟ පොයින්ට් එක wave 5 must be the bigger than the wave 4 and pass through it, and if it is smaller than wave 4 it must be at least 382 of wave 4, which we call fifth wave failure. හරිද? මම කියවලේ තේරුම් නැති කියලා හිතනවා. ඒක කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් wave 4 එකේ ස්ටාර්ට් එක wave 5 එකෙන් බ්‍රේක් කරනවා කියනවා. හැබැයි එහෙම බ්‍රේක් නොකරොත් අනිවාර්යෙන් 382වත් වදින්න ඕන මෙන්න මේ දෙක අතර ෆිබ් ලෙවල් වලින්. හරිද? මෙන්න මේ දෙක අතර ෆිබ් ලෙවල් වලින් 382වත් වදින්න ඕන. ඒක ෆිබ් ලෙවල් එක මනින්නේ අපි wave 4 එකේ ස්ටාර්ට් එකට wave 4 එකේ එන්ඩ් එකටයි තියලා 382 වලින් තමයි බලන්නේ. ඒක අනිවාර්යෙන් 382වත් වදින්න ඕන. ඊළඟ රූල් එක wave 3 is not necessarily the longest wave, but it will not be the shorter wave. Okay? ඒ කියන්නේ wave 3 එක අනිවාර්යෙන් විශාල වෙන්න කුඩාම වෙන්න බෑ. wave 3 එක කුඩාම එක වෙන්න බෑ wave 1 5 3 අතරේ. හැබැයි දිගම එක වෙන්න කියලා නීතියකුත් නැහැ. ඒක තමයි කියන්නේ. හරිද? එතකොට ඔයාලා පොඩි ටිප් එකක් ඉතින් ලියා ගන්න. දැන් මේ ටිප් එක ඉතින් ලියා ගන්න. මේ රූල්ස් වලින් එකක්වත් වැරදිලා තිබ්බොත් ඒක අපි ඉම්පල්ස් එකක් විදිහට ගන්නෙ නැහැ. හරිද? ඒ කියන්නේ ඔය ෆස්ට් රූල් එක ඇතුළේ තියෙන ඔය පොයින්ට් වලින් එකක් හරි වැරදිලා තිබ්බොත් අපි ඒව ගන්නෙ නැහැ. ඒක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ දෙවැනි එක තමයි දැන් ඉම්පල්ස් රූල් ලෝස් 7න් එකක් කතා කරා. ඊළඟට දෙවැනි එක law of similarity and balance. හරිද? මේකෙදි ඔයාලා පොයින්ට් එකක් දාගන්න නිකන් ඉම්පල්ස් වල ටයිම් එක වැදගත් ප්‍රයිස් රීට්‍රේස්මන්ට් එකට වඩා. හරිද? ඉම්පල්ස් වල ටයිම් එක වැදගත් ප්‍රයිස් රීට්‍රේස්මන්ට් වලට වඩා. කරෙක්ෂන් වල රීට්‍රේස්මන්ට් එක වැදගත් ටයිම් වලට වඩා. හරිද? ඉගෙන මෙහෙම. දැන් ඉම්පල්ස් එක කියන්නේ මෙන්න මේකනේ. මෙන්න මේකට තමයි ඉම්පල්ස් එක කියලා කියන්නේ. එතකොට මේකෙදි ටයිම් එක තමයි අපිට ගොඩක් වටින්නේ. හරිද? මේකෙදි අපි ටයිම් එක තමයි ගොඩක් වටින්නේ. දැන් අපි මේක තමයි ඉම්පල්ස් රූල්ස් නේ ඔක්කොගෙම. එතකොට අපි මේ ඉස්සරහට මේක කතා කරන්නේ මෙන්න මේ ටයිම් රීට්‍රේස්මන්ට් ප්‍රයිස් රීට්‍රේස්මන්ට් කියන එක තමයි මේ ඉම්පල්ස් වල කතා කරන්නේ. මොකද ප්‍රයිස් රීට්‍රේස්මන්ට් තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන ඉම්පල්ස් වල. කරෙක්ෂන් වලද රීට්‍රේස්මන්ට් එක වැදගත් ටයිම් වලට වඩා. අපි කරෙක්ෂන් වල ඉස්සරහට කතා කරමු මේවා. එතකොට ඔයාලට මේක දාලා අයිඩියා එකේ දැන් පොයින්ට් වගේ දාගන්න. ඉම්පල්ස් ගැන අපි කතා කරනවා මේකෙම. හරි? ඉම්පල්ස් වල ටයිම් එක වැදගත් ප්‍රයිස් රීට්‍රේස්මන්ට් එකට වඩා. එතකොට එහෙ පොඩි අර සෙකන්ඩ් රූල් එක ඇතුලේ ඔයාලා පොයින්ට් වගේ නේද දෙක දාගත්තේ. මේක ඒකට අදාළ පොඩි මාතෘකාවක් වගේ දාගන්න. The time rules between waves. ඒ කියන්නේ ඉම්පල්ස් වේව් එකකට දාලා ටයිම් කියලා වරහන් ඇතුලේ දාන්න. හරි ඕකේ. first ඔයාලා දාගන්න මෙහෙම. The time of wave 2 should equal or exceed again that of wave 1. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න මෙහෙම
ඔහොම ගිහිල්ලා තියෙනවා කියලා වේව් එක. මේක අපි ෆස්ට් එක විදිහට ගමුකෝ. ඔන්න අපේ ෆස්ට් එක. මේක දැන් සෙකන්ඩ් එක රීට්‍රේස් වෙන්න ඕනේ. මේක සෙකන්ඩ් එක දැන් රීට්‍රේස් වෙන්න ඕන. එතකොට සෙකන්ඩ් එක රීට්‍රේස් වෙන දැන් අපි ටයිම් එක බලනවා නේද කිව්වේ නේද? ටයිම් එක බලන්නේ අපි මෙන්න මේ දැන් පොයින්ට් දෙකක් අතර තියලා ඕන ටයිම් එක බලන්නේ මෙන්න මේ 50 times on කියන එක. හරිද? මේකේ ස්ටාර්ට් පොයින්ට් එක තිබ්බා. එන්ඩ් පොයින්ට් එකට තිබ්බා. හරිද? දැන් මොකද්ද මේක අපි කිව්වේ? මේ කිව්වේ the time of wave 2 should equal or වැඩි වෙන්න ඕන wave 1 එකට වඩා. එතකොට අනිවාර්යෙන් wave 2 එක මෙන්න මෙහෙම හැදිලා මෙන්න මේ ටයිම් එක පාස් කරන්න ඕන. මේ ටයිම් එක තමයි සෙකන්ඩ් කියන එක. හරිද? මොකද මේකට හා සමාන කාලයක් wave 2 එකට වඩා 2 එකට යන්න ඕන. මෙන්න මෙහෙම බ්‍රේක් වුණොත් ඒක අපි වැරදි. හරිද? අනිවාර්යෙන් wave 1 එකට ගියපු කාලයට වැඩි කාලයක් සමාන හෝ වැඩි කාලයක් තියෙන එක. මෙන්න මේම හරියටම කියලා තිබ්බට කමක් නැහැ. දැන් මෙහෙට වෙන්නේ සමාන හෝ වැඩි කාලයක් යන්න. හරි. ඊට පස්සේ මේ අපි කතා කරේ view 2 එකට දාලා time. හරි. ඊට පස්සේ දැන් අපි කතා කරන්නේ මිනිමම් එක. හරිද? ඒ කියන්නේ view 2 තමයි මිනිමම්. එතකොට දැන් මැක්සිමම් එක කතා මැක්සිමම් එක. ඒ කියන්නේ මැක්සිමම් එක තමයි මේ 6 කියන එක. ඒක මෙන්න හිතන ගන්න තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් wave 2 මෙහෙම හැදිලා wave 2 එන් කරන්නේ නැතුව අපි ගත්තා. ඒක මෙහෙම ගිහිල්ලා ඔහොම වෙලා දැන් මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙන් එන්න උනායි කියමුකෝ. එතකොට මේකත් වැරදි. හරිද? එතකොට ඔයාලා ගන්න පුළුවන් අනිවාර්යෙන් මෙන්න මේ wave මේ 2 එකයි 6 එකයි අතර එන්න උනාට පස්සේ අපිට ගන්න පුළුවන් මේක හරි කියලා. එතකොට ඔක තමයි wave 2 එකට අදාළ timing. ඊට පස්සේ wave 4 එකත් මෙහෙකමයි. හරිද? wave 4 එකත් මේකමයි. මෙතන වෙනසට තියෙන්නේ wave 3 එක. wave 3 එකෙන් තමයි බලන්නේ. wave 3 එක. හරිද? මේකෙදි වෙන්නේ අපි කලින් කතා කරන තමයි wave 3 එකේ ටයිම් එකට හෝ වැඩි කාලයක් අරගෙන අනිවාර්යෙන් wave 4 එකෙන් වෙන්න ඕන. ඒ වගේම වැඩිම යන්න පුළුවන්. ඒ වගේ 3 ගුණයක්. හරිද? එන්නේ මේ 6. මෙන්න මේ අතර තමයි අනිවාර්යෙන් ඒකත් එන්න වෙන්න ඕන. එතකොට ඕවර් දෙක තමයි මේකේ කතා දෙක මේ දෙක වල සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි දාගන්න. එතකොට අපි wave 2 එකේ කතා කරේ මොකද්ද? The time of wave 2 should equal or exceed that of wave 1. ඊට පස්සේ ඊළඟ එක අපි fourth එකට අදාළ එක තමයි the time of wave 4 should equal or exceed that of wave 3. හරිද? මේක තමයි මේ දෙකේ කතාව. එතකොට පොඩියට ඔයාලා පොයින්ට් එකක් විදිහට දාගන්න මේක the price range the price range of wave 2 cannot be shared by the price range of wave 4. ඒ කියන්නේ wave 4 එකෙන් බ්‍රේක් කරන්න බෑ wave 1 එක. ඒක තමයි කියන්නේ. හරි. ඒ කියන්නේ
පොඩි සිංහලෙන් දාගෙන view 4 can't be overlap view 1. ඒ කියන්නේ view 4 එකෙන් view first එක break කරන්න බෑ. හරි. මම පොඩි ටිප් එකක් වගේ කතා කරන්න යන්නේ දැන්. හරිද? පොඩි ටිප් එකක් වගේ කතා කරන්න යන්නේ. මේ හරි. මේක තමයි පොඩි ටිප් එකක් වගේ තියෙන්නේ. අපි ෆිබ්‍රිලේස්මන්ට් එකෙන් මෙන්න මෙහෙම ගත්තම දැන් 618 වලට view 2 එක එන්නුයි කියලා හිතමුකෝ. මෙහෙම. හරිද? එතකොට දැන් මෙතන 618 තමයි අපේ view 2 එක රීටෙස්ට් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒතර view 3 එක මෙන්න මේ 382 ඇවිල්ලා දුන්නා කියමුකෝ. එතකොට ඔයාලට පුළුවන් ගන්න දැන් මේ 618 වලයි 382 වල එකතුව 1. හරිද? ඒ කියන්නේ 100. කියන්නේ මේකයි එකතු වෙලා හැදෙන්නේ මෙන්න මේ සම්පූර්ණ ෆිබ් ලෙවල් එක. සම්පූර්ණ එකක් තමයි හැදෙන්නේ. එතකොට අන්න ඒක හරිද? මේක තමයි සීක්‍රට් එක correction calculation වල තමයි මේක සීක්‍රට් එකක්. හරිද? මේක ඔයාලට තේරෙන සිංහලෙන් වල දාගන්න. එතකොට අනිවාර්යයෙන් දැන් මේ හිතන්න දැන් ඔයාලා මේක 100ට වඩා අඩු වුණාට ප්‍රශ්නයක් නෑ. හැබැයි වැඩි වෙන්න බෑ. මේක වෙන්න පුළුවන් අඩු හෝ සමාන තමයි මේක වෙන්න පුළුවන්. එතකොට ඒකත් එකම අර මම මේ පොයින්ට් එක කරදනේ මේක ඇඳගන්න එක ඇඳගන්න ඔයාලා ඒ පොයින්ට් එක කෙලින්ම ආයෙත් තා පොයින්ට් එක දාන්න view 3 can never be shortest of the 3 trending waves. ඒක තමයි අර අපි කතා කරේ. හරිද? ඒ කියන්නේ view third එක කොටම එක වෙන්න බෑ. ඊට පස්සේ ඊළඟේ තමයි view 2 4 will differ from each other in price, time and low complexity. ඒ කියන්නේ view 2 එකයි 4 එකයි අනිවාර්යෙන් price එකෙන් time එකෙන් හරිද ඔය ඔක්කොගෙම වෙනස් වෙන්න complexity එකෙන්. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න view 2 එකේ හැදුන කියලා flat එක. හැබැයි මේක හැදෙන්න බෑ. හරිද? මේක හැදුන zigzag එක. හැබැයි ඊට පස්සේ මේක හැදෙන්න බෑ. ඒක හරිද? ඒ කියන්නේ දැන් මේකට කියන්නේ හරියම පැය 4යි විනාඩි 30ක් ගියා කියලා. මේකට 4යි 30ක් යන්න බෑ. මේකට 5යි 30ක් 6යි 30ක් 3යි 30ක් මෙහෙම තමයි යන්න පුළුවන්. හරිද? එතකොට ඕක තමයි අපි කතා කර දැන් 7 impulse rules වලින් rules දෙකක් කතා කරා. අපි ඊළඟ rules ටික ඊළඟ 5 rules කතා කරමු ඉදිරියට. එහෙනම් subscribe කරලා channel එක තියාගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.